සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකේදී අද මම ඔයාලට කියලා දෙන්න යන දේ ගැන ලංකාවේ කවුරුත් මේ වෙනකල් වීඩියෝ එක කරලා තියෙනවා මට හම්බුනේ නැහැ. ඒ නිසා මම හිතනවා මේක තමයි ලංකාවේ සිංහලෙන් දැනට තියෙන එකම වීඩියෝ එක මේ ගැන. මේ දේ ඔයාගේ බිස්නස් එකේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. මේකට අපි කියන්නේ SOP කියලා. එහෙමත් නැත්නම් ඒක SOP කියන එක අපි හරියට විග්‍රහ කරොත් Standard Operating Procedure කියන එක තමයි SOP කියන්නේ. බිස්නස් එක්ක විශේෂිත වූ එක් එක් ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ගැන තියෙන ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකට තමයි අපි SOP කියන්නේ. සරලවම කියනවා නම් මේක තමයි ඔයාගේ බිස්නස් එකේ මැප් එක. මේක බිස්නස් ප්ලෑන් එක නෙමෙයි. ඒ දෙක පටල ගන්න එපා. මම මේක ඔයාලට කප් කේක් බිස්නස් එකක් උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්න. අපි දන්නවා බිස්නස් එකක් ඇතුලේ හුඟක් දේවල් කරන්න තියෙනවා. ඒ වැඩේට හරියන විදිහට අපිට ඒ බිස්නස් එකේ එක එක විදිහට සෙක්ෂන් හදන්න වෙනවා. දැන් මම ඔයාලට මේ SOP කියන එක පැහැදිලි කරන්න. ගත්ත කප්කේක් බිස්නස් එකේ දැන් මේ ඔයාලට පේනවා මේකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ඩෙලිවරි ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. එතකොට මේ සෙක්ෂන් තුනේ කරන්න පොඩි පොඩි වැඩ ගොඩක් තියෙනවා. එතකොට දැන් මම මේක ඔයාලට පැහැදිලි කරන්න මේ SOP කියන එක පැහැදිලි කරන්න ගන්නේ කප්කේක් බිස්නස් එක මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ SOP එක හැදෙන විදිය. එතකොට අපි දන්නවා දැන් SOP එකක් කියන්නේ හරියට අපේ බිස්නස් එකේ මැප් එක වගේ. එතකොට මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ SOP කියන්නේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ මැප් එක වගේ. එතකොට දැන් අපි ගමු මේකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ එතකොට මාකටිං වැඩ ටික කරන් ඉන්න කෙනාට තියෙනවා ටයිම් ටේබල් එකක්. එතකොට එයාගේ ටයිම් ටේබල් එකේ පළවෙනිම ස්ටෙප් එකට තියෙන 9 am Instagram post කියන එක. හරිද? එතකොට upload photo or Canva template, use trending hashtag, write caption, include call to action. එතකොට අපි එයාට දීලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි එන්න ඕනි කියලා මේ ටාස්ක් එක කෙරෙන්න ඕනි මේ විදිහට කියලා පොඩි විස්තරයක් දීලා තියෙනවා. පොඩි ඩීටේල් ටිකක් දීලා තියෙනවා. 9ට කරන්න තියෙන වැඩේ. එතකොට ওই විදිහට අපි වැඩේ සාරාංශ කරලා තියෙනවා. ඊට පස්සේ මේ 9 am එකේ කරන්න තියෙන එක තවත් ඇතුළට කැඩනවා. එතකොට මේක දෙන ප්‍රී ප්‍රෙපරේෂන් 8:30 8:30 8:59. ඕපන් කන්ටෙන්ට් ලයිබ්‍රරි, Canva, ෆොටෝ ලයිබ්‍රරි, වීඩියෝ ෆෝල්ඩර්. එතකොට මෙයා 9ට මේ කරන්න තියෙන වැඩේ මුලින්ම කරන්න ඕනි වැඩේ අපි තවත් පහලට සෙක්ෂන් එකක් විදිහට අරගෙන තියෙනවා මෙතන. ඊට පස්සේ ඉවරලා select images, file naming ඒ විදිහට ඒ විස්තර ටික තියෙනවා. එතකොට මේකේ මේ ප්‍රී ප්‍රෙපරේෂන් කියන එකේ තියෙනවා ඕපන් කන්ටෙන්ට් ලයිබ්‍රරි කියන එක. ඒකත් අපි තව ඇතුළට ගෙනියනවා ඕපන් කන්ටෙන්ට් ලයිබ්‍රරි Canva. ඊට පස්සේ ඒක purpose එක keep all Canva design organized easy to find and consistently with brand. දැන් එතකොට මේ 9ට කරන්න තියෙන වැඩේ කරන්න ඕනි පිළිවෙල තියෙනවා. ඒ තියෙන පිළිවෙලේ step 1 එක කරන්න ඕනි එක තවත් step විදිහට කඩලා තියෙනවා. එතකොට මේක මේ මුලින්ම තියෙන login to Canva, go to canva.com, use the team business account. එතකොට මේ විදිහට කරන්න තියෙන හැම එකක්ම පහවසක පොඩි ළමෙක්ට පවා තේරෙන විදිහට චූටි ස්ටෙප් වලට කඩලා තියෙනවා. එතකොට එයා මේ තියෙන දේ පිට යන්නේ නැහැ. එතකොට ඔන්න පළවෙනි එකට තියෙනවා login to Canva. ඒක ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන් දෙන්න. ඊට පස්සේ open content library. click project folder content library. මෙන්න මේ නමින් තියෙන folder එක open කරගන්න. ඊට පස්සේ ඉවර වෙලා මොකද්ද කරන්න තියෙන වැඩේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නද තියෙන්නේ. ඒ හැම දෙයක්ම පොඩි ස්ටෙප් වලට කඩලා සම්පූර්ණ මැප් එකක්ම අපි හදාගන්නවා. මාකටිං ඩිපාර්ට්මන්ට් එක නම් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ මොනවද කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ ප්‍රොඩක්ෂන් එක කොහොමද වෙන්නේ? ස්ටෙප් බයි ස්ටෙප් කරන්න තියෙන හැම දෙයක්ම පුංචි දේවල් වලට කඩලා ඉවර වෙලා අපි ඒක ඩොකියුමන්ට් කරලා තියෙනවා. එතකොට අපිට හුඟක් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන සේවකයෝ ඕන වෙන්නේ නැහැ. අපි වැඩ කරන රාමුවෙන් පිටට වැඩේ යන්නේ නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය බරක් නැහැ. ඒක කරන්න ඕනි විදිය එක විදියකට අපි හදලා තියෙනවා. මේක ඔයාලට හොඳටම තේරෙයි මේක හරියට නිකන් මැෂින් එකක් වගේ. ප්‍රොඩක්ට් එකක් එළියට එන්නේ මැෂින් එකක් ඉන්නේ. ඒ වගේම තමයි සර්විස් බේස් බිස්නස් එක මැෂින් එක තමයි ඒ ඔය SOP කියන්නේ. ඒ සර්විස් එක මොන පිළිවෙලටද යන්නේ කියන එක. වීඩියෝ එක හුඟක් දික් වෙන හින්දා මම මේක ටිකක් ඉක්මනට කරා. මොකද මගේ ටාගට් එකේ තියෙන ෂෝට් වීඩියෝස් දාන්න පුළුවන් තරම් පොඩි වෙලාවකින් ඔයාලට දෙන්න පුළුවන්. උපරිම දෙයක් දෙන්න තමයි try එක දෙන්නේ. එතකොට මේක බලන්න, මේ ගැන තව ස්ටඩි කරන්න. ඔයාලගේ බිස්නස් එක හුඟක්ම වෙනස් වෙයි එතකොට.